ආදි සභාවක පෙර පාසලක් දැක්කා මීට අවුරුදු 15කට විතර එහා පැත්තේ. ඒකේ පෙර පාසල් වැඩසටහන තිබ්බේ නම් කරලා තිබ්බේ 0.1 2. කියන්නේ මුලනේ. එතන ඒ පෙර පාසලේ ඉගෙනගත්ත දරුවන්ගේ යුනිෆෝම් එකට ගැට ගහලා තිබුණ පොඩි මල්ලක්. රෙදි වලින් මහ පොඩි මල්ලක් ගැට ගන්න. ඒ දරුවන්ට පුරුදු කරා පෙර පාසලේ තමන්ගේ පැන්සල උල් කරලා ගන්න කුඩු ටික අර ලී පතුරු ටික මේ මල්ලට දානවා. එදා දවසේ පෙර පාසලේ ඒගොල්ලෝ හැසිරෙනකොට ඒගොල්ලෝ කිසිම දෙයක් වෙන කොහෙවත් දාන්නේ නැහැ. ඒගොල්ලෝ චූටි ආතපිය දාගත්තා නම් සර්වියට් එකකින් ඒකත් දාගන්න මේකේ. ඔක්කොම දාගන්න මේකේ. මකන කෑල්ලෙන් මකලා කොලේ පිය දාලා අරගෙන මෙහෙම අර කුඩු ටික මෙහෙම දාගන්න. ඒක පුහුණු කරපු නැති එකෙන් නේද අද අපේ මුළු රටම කුණු ගොඩක් බවට පත් වෙලා. ආගමික මධ්‍යස්ථාන වලට යනවා, වඳිනවා, පුදනවා, දන ගහනවා. එනකොට මුළු භූමියම විනාශයි. ප්ලාස්ටික් බෝතලේ දාලා, කෑම කාපු එක දාලා කියන්න ඕනේ නෑනේ. එක જાති. එතකොට මම අර කරුණු තුනක් කිව්වේ. අපි දේශපාලන පැත්ත හදන්න තියෙනවා, ආර්ථික පැත්ත හදන්න තියෙනවා, සංස්කෘතික පැත්ත හදන්න තියෙනවා. ඊට අමතරව තියෙනවා සමාජීය පැත්තක් හදන්න. අද ශ්‍රී ලාංකීය සමාජීය පැත්ත ගත්තම විනාශම වෙලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය අපි කොහොම හරි හදද හැකි. දැන් අපි හදාගෙන යනවා. ආර්ථිකයත් හදාගන්න පුළුවන්. හැබැයි සමාජයක් වෙනස් කරන්න අවුරුදු 20ක් 25ක් පරම්පරා දෙකක් තුනක්වත් යනවා. දැන් අපිට සමහර කියන්නේ ඔබතුමාලා නම් දැන් හොඳයි. ඒ වුණාට තාම අපේ රාජ්‍ය සේවයෙන් සර් පරණ විදියමයි. රාජ්‍ය සේවය කොට අහක බලන්න. පරණ විදියමයි සර්. සර්ලටත් හොඳ නැහැ. සර්ලට බයිනවා මේ මිනිස්සු කරන වැඩ නිසා. එහෙම කියන ඇත්ත. දැන් අපිට සාමාන්‍ය පෙළට විතර ඉගෙන ගන්නකොට සස් පෙළට වගේ එනකොට ගොඩක් අර කනම් පාඩමක් කරනවා පද ටිකක් දෙනවා. කොහොම පද ටිකක් දීලා අපිට කියනවා මේකෙන් අර පොදු පදයක් එළියට ගන්න කියලා. මොකද කියන්නේ මහා පොදු සාධකය. මහා පොදු සාධකය කියන්නේ පොදු පදයක් එළියට ගන්න කියලා. අරගෙන ඉවර වෙලා මෙහෙම බ්‍රැකට් එක දාලා අර ඉතුරු පද ටික දාන්න කියන බ්‍රැකට් එක ඇතුළේ. මම දරුවන්ගෙන් අහලා තිනවා ඇයි එහෙම කරේ කියලා. මම ගුරුවරුන්ගෙන් අහලා තිනවා ඇයි එහෙම උගන්වන්නේ කියලා. කාගෙන්වත් උත්තරයක් නැහැ. අසමාන තැන්වල සමාන පදයක් අපි සොයාගත යුතුයි. මෙතෙන්ට අපිට තියෙන සමාන පදයක්. ඒ සමාන පදේ හොයාගත්තේ නැත්නම් මෙතන අපිට හැසිරෙන්න බෑ. සමාජයක් ඇතුලේ අපි සමාන පද හොයාගත්තේ නැත්නම් ඒ සමාජය ඇතුලේ අපිට අවදින්න බෑ. ගේ ඇතුලේ ඉන්නත් බෑ. අවුල ඇතුලේ ඉන්නත් බෑ. සමාන පදේ හොයාගත්තේ නැත්නම් පාටියක ඉන්නත් බෑ. මගුල් ගෙදර ඉන්නත් බෑ. ඒතරම සමාජයෙන් ඉන්න නම් ඒ දෙන්නට පුළුවන් වෙන්න ඕන දෙන්නට හරියන සමාන පද ටික හොයාගන්න. හොයාගෙන බ්‍රැකට් එකට දාගන්න ඕන පුජ්‍යලික කැලේ. අපි සිංහලකම දෙමළකම මුස්ලිම්කම ඇදලා ගත්තොත් ශ්‍රී ලාංකිකකම ගන්නේ නැතුව ඒතර ශ්‍රී ලාංකිකම කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියන තැන පොදු පදේ මොකක්ද ශ්‍රී ලාංකික තව පොදු පදයක් ගන්න පුළුවන් මිනිස්සු පොදු පද ගන්න පුළුවන් ඒ නිසා අපේ සමාජයේ පැවැත්මට අපේ දරුවන්ට පුළුවන් තරම් අපි මේ සමාජය ඇතුලේ පොදු පද පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලෝ මිනිස්සු ඔක්කොටම කලින් ඊට ඔයගොල්ලෝ ශ්‍රී ලාංකිකයි